නංගී දිහෝදනෝදි නෑ මේ පොල් ගහනවා. සීයා කවුද යකෝ සීයා? මගේ කන් ඇහෙන්නේ දිග හරි. ඒත් මගේ ඇස් පේනවා යකෝ. නාකි තරකට තෙයි. තොපිලත් ඔය ටික වෙයි කිව්වොත්. ආනේ අප්පු මාමා. වට යනවා ගේනේ. අප්පට සිරි සුසන්ද පුතානේ. අඳුර ගන්න බැරි වුණා. මටත් තොර නාකි වෙලාද කොහෙද? මෙච්චර කාලයක් මේ මිනිස්සේ කන්දික විතරයි ඇහෙන්න දුදීපි. දැන් නම් එසු පේන්නේ නැද්ද කොහෙද? ඒක නෙවෙයි මාමේ. මොකෝ මේ උදේ පාන්දර කුකුලත් අතේ තියාගෙන. කුකුල්ලු පුතේ මේ අහලගම් හතකවත් නෑනේ පුතේ. මේක හිටපු එවුන් සේරම කුකුල් ටිකම රගන කාලා. අර ෆාම් එකත් වැහුවා. අර අන්තිමට හිටිය වල කුකුලා ඌ අතියම රගන කාලා. කුකුල්ලුනේ. ඒ කුකුලේ ගැන නෙවෙයි මාමේ මං ඇහුවේ. මොකද මේ උදේ පාන්දර කියලා ඇහුවේ. මොකද්ද කිව්වේ? ඇහුන්නේ. උදේම මොකද උදේම? උදේම මේ කොහෙද යන්නේ? ඔන්න ඔහම එහෙල්ල කතා කරන්න එපා. ඉතින් කතා කර මොකක්ද මට ඇහුන්නේ එහෙනම්. මම මේ යනවා අස්වැසුම ගන්න. දැන් අස්වැසුම ඇවිල්ලා කියලා කිව්වද? මොකක් වහලද කියලා දන්නේ නැහැ. ගිහින් තමයි බලන්න ඕනේ. අද ඉතින් ඇරලා ඇත්තේ. වැඩ කරන දවස්නේ. අනේ අපේ මේ මිනිස්සුත් ඒ කතාව වලගෙත් මගේ කටත් රිදෙනවා. එහෙනම් පරිස්සමෙන් යන්නකෝ මාමේ. මම යනවා. ගිහින් දාන්න. ඔලේ ලොකු දෙයක් පුතේ මාත් මේ ලෝකමාරුවේ යාගන්න බැරුව ඇරුව ගියේ. එන්න යාම් පුතියා. ටවර් නෙවෙයි යන්න නගින්න බා. අද පුතේ. වැටුනේ පුතා මම පෙන්න. ඔබ ඉන්නවා. යකෝ මගේ කාම විතර ඇහෙන්නේ නැති. අරුගේ ඇස් පේන්නේ නැහැ. අරු මාවදල කිලෝමීටරක් විතර ගිහිල්ලා. මට මගේ අස්වැසුම වෙලද කියලා බලා ගන්න පුළුවන්ද? ආසියා අස්වැසුම නම් වැටිලා තියෙන්නේ. මේක අරගන්න නම් දවස් 7ක් 2ක් වගේ යාවි. තවම මේ බැංකුවේ පොතට මේ වෙලා නැහැ තවම. මොකා? තව සතියකින් මම වැටෙනවා. මේ ගමේ උඩට මම වැටෙනවා බලන් ඉන්නේ. දැන් රටේ උඩ මම වැටෙනවා බලන් ඉන්නේ. මම හිතුවේ නෑ මිස් මම වැටෙනවා බලන් ඉඳී කියලා. සේරම බලන් ඉන්න අපි මානසිකව වැටලා දාන ඉස්තුවල වෙනකම්. ආසියා කලබල වෙන්න එපා. මං කිව්වේ සල්ලි ගැන. අනේ මේ ඔයාලවත් මේ සීයව සංසුන් කරන්න. අපි පවුල් පිටේ සුන් කරන්න බලන් ඉන්නේ. අනිවාර්යෙන් අස්සෙම හපලා ඇති. අපි සුන් කරන්න ඕන කමච්ච. අප්පට සිරි මේ මාසේ කන් හෙන්නේ නැද්ද කොහොමද? සීයේ මම කිව්වේ සල්ලි වැඩෙන්න තව සතියක් යනවා කියලා. අන්න ඒ වගේ කතා කරන්නේ. ඉස්සෙල්ලා මුණ හිටිය අතර බැන අපිට. මේ බැනන්නේ. මනුස්සර කතා කරන්නේ කියලා නම් මිස්ුණා. අපි එහෙනම් සප්පියකින් එන්නාම අස්සෙසු මරයන්. මොකද යාක කෙසෙල් කල පාර මෙතේ දාපු එක. කිසිම පිළිසුකමක් නැහැ. අපි මත් ඔය ඉගෙන ගන්න ඕන. අප්පසිය ගොඩ කාලෙක ඉන්නේ. මොකද ඉතින් මේ පැත්තේ? දුස්තර නෝනේ. එක දවසකින් දැන් මගේ ඔළුව රිදෙනවා. දැන් දවස් කීයක ඉන්නන්ද ඔළුවේ කක්කුම තියෙන්නේ? හෙම්බිරිසාවක් තියනවද? කැස්සේම? ගැස්සෙනවා. හරි දුස්තර නෝනේ. මම මේ දවස් ටිකේම බස්සෙල ගියේ. ගැසිලා. මගේ කොන්දත් රිදෙනවා අප්පා. අයියෝ නෑනේ. ගැස්සෙනවද කියලා නෙවෙයි අහන්නේ මම. කැස්ස තියනවද කැස්ස? වැස්ස. වහිනියක් නෑනේ. අහසත් කණු කරලා නෑ හොඳට පැහැදිලිව අවුවක් තියෙනවා. වහින්නේ. අයියෝ මෙයාගේ සම්පූර්ණයෙන්ම කන්ද ගහන්නේ නැද්ද කොහෙද? මම කලින්ම කිව්වෝක හියරින් එයිඩ්ස් දෙකක් පාවිච්චි කරන්න කියලා. මම කරන්න දෙන්න. හරි මම වැස්සක් ගැන නෙවෙයි කිව්වේ. දැන් ඉතින් ඔක කියලා තේරුම් ගන්න බෑනේ. මම මේ ලියලා දෙන බෙහෙත් ටික අරගෙන උදේ හවස බොන්න හොඳේ. යමුණක් දන්නේ නැහැ.
උදේට හකුරු කන්න බෑනවනම් සීනි දාලා ප්ලේට් එකක් විතරයි බොන්නේ. අයියෝ. අතන නර්ස් කෙනෙක් ඉන්නවා. මම මේ ලියලා දෙන ඒවා උදේ හවස හරියට බොන්න. මොකද්ද? මම බලාගෙන මොන කෙනෙක්? ඒ පයිප් මට මොන කෙනෙක් ඉන්නව මට නිපා උත්තර නෝනේ තවත් නෝනලා නම් මම යනවා තුඹ දෙන්න නෝනා. මම යනවා නෝනා. ඕන කෙනෙක්ලු ඒ ගමන. හරි මේ කරන් යන්න. A few moments later. නාකියෝ සෙල්ලම් කරන්න ඇස්ති වෙන්න එපා. තියෙන රත්තරන් බඩු ඔක්කොම ගනින්. මොකද යකමක කණ්ඩායම හුවේ? මම හොරෙක්. පිස්සුද මිනිස්සු. ඔයගේ මොට්ට පිහින් පුව කපන්න පුළුවන්ද? බඩු එක එක කපන්න ගිය හරියන්නේ. මම විතරේ පුව කපා ගන්නේ. පුව දිගේ කපා ගන්න මම අනික ඔය පිහිය හරියන්නේ. මෙන්න මේක කපන්න ඕන පුව. මේ නාකියෝ මට තෝගේ බුලත් ඉදෝන්නේ. මට තියෙන සොල්ලෙට දීපන්. මොන තින් වාඩියම් බා වාඩිලා බුලත් ඉර කාලා පොඩ චීල්ඩ් එක කතා කර ප්‍රේමකෝ. තුංගල කෑල්ල හුදානයි. තුං කොල්ලට තරගෙන ගහගන්න තෝගේ කටේ. කෑ ගහන දු ජමංගම පොඩ්ඩක් මේක හොටලා දෙන්නකම්. යකෝ මේ මං කන්නේ ඉන්නේ තුඹට මේක කොටන්නේ මේක. අබේ මං දන්නේක කන් ගහන්නේ නැද්ද කොහෙද? යකෝ නාකියෝ සල්ලි ටික දීපන් සල්ලි ටික. අනේ දෙයියනේ අර අප්පු සීයලා එක දරන්නේ දර හුරු කරලා දෙන්නේ. මෙන්න අල්ලපියෝ. ඉතින් මේක මේ සුදුනවා. අයියෝ අර කොල්ල බුලත් ඉදවන්න කායන්නේ. පුතේ පිට හොටලා තියන්නේ. කාලා බලයන්. කොහෙද දැන් මේ දැරවි? මොනවා වුණත් උතුමා දුෂ්ට මුණක් තියෙන්නේ. ඒකනේ මල්ලියේ අපේ පුතාගේ වාසනාව කොහෙන් හොයාගත්තද දන්නේ මොනවා වුණත් අපි ඔක්කොවට නම් උද කලදසව කියයියෝ. අන්න පුතා එනවා මාමට කමින්න පුතේ ප්‍රාප්තිය වදින්න ඕනේ මේ පේන්තර වයසක් නෑ මට. මම නම් වයසට යන්නෙම නෑ නේ. තාමත් හැන්ඩියා. අලරම් කරනවා. මනමාලේ කරකිනවා මාරි. කවුද හැය පඩිනෝ? ගොම හප්පු හොරෙක් නීවා. එහෙම දෙයක් නෙවෙයි පුතා කිව්වේ මල්ලිට කංග හැංගේ නැතුව වෙන්නේ මොකා? පුතා හොරගම් කරන් යන මාළ අක්කද බැංගු ගස් තියන්නේ. මොන්දුනේ අක්ක ඔයා මේ ඔද හොරෙක් කියලා. අයියෝ මල්ලි ඔයාගේ කංග හැංගේ නෑ මේ මගුල විනාශ කරන්න එපා. චීක් විතර මනමාලේ තාත්තා ලෝක හොරෙක්. අයියෝ මේ වගේ මගුල වලට මට ගහන්න ඕන. අනේ බාපුතේ මේ මනුස්සයා ගෙනිහිල්ලා එළියට ඇදලා දාපන්කෝ මගුල ඉවර වෙනකම්. ඇයි මේ මම වඩාගෙන කයන්නේ? මම වඩාගෙන කයන්න ඕනේ. මට යන්න පුළුවන්. දැන් මම ගෙනත් විතරද? ඔය කයන්නේ නැද්ද? මට මේ කැලේ බැවුගේ අවුල අපුල් වෙලා ඉඳ එපා වෙලා තියෙන්නේ. මතුරුවත් ඉන්න. ඒක මේ නම් නෙමෙයිද කොහෙද? ඒක තමයි මාත් වෙන්නේ.